මොකෝ අපි ට්‍රම්ප්ට බය ඉන්නද? මේ ට්‍රම්ප් කියලා කියන්නේ මේ අර ගම කීරු IRC කාර්යයක්ද මේ දැන්? මුළු ලෝකෙම තියෙන අනිත් රටවල් එයාගේ අම්මා තාත්තා බූදලේද? ඒ නිසා මං අහන්න කැමති කියන්නකෝ බලන්න දැන් ජාතික ආරක්ෂාව හොඳටම රැක ගන්න ඕනේ අපිට කියන්නකෝ බලන්නකෝ මේ අපි ආපු සබ්මරීනය බැලිස්ටික් මිසයිල් සබ්මරීනයක්ද ඔහායෝ ක්ලාස් සබ්මරීනයක්ද එහෙමත් නැත්නම් ගයිඩඩ් මිසයිල් සබ්මරීනයක්ද මේවා ගැන පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් ඉදිරිපත් කරන්න ඔබ ගොන් රජකී මේ මහා ගොන් රැළට හිටා ලොස් ඇන්ජලිස් ක්ලාස් සී වුල්ෆ් ක්ලාස් වර්ජිනියා ක්ලාස් ඇටැක් සබ්මරීන එකක්ද දැන් ජාතික ආරක්ෂාව ඉහළටම තියෙනවා නම් රටේ හදිසි නීතිය ඉහළින්ම ක්‍රියාත්මක වෙනවා නම් ජාතික ආරක්ෂාව සුරක්ෂිත නම් කිසි ගැටලුවක් නැත්නම් අර ගහපු සබ්මරීනිය මොකද්ද කියලා රටට ඉදිරිපත් කරන්නකෝ. අනිත් පැත්තට මේ අදත් ඇවිල්ලා සබ්මරීනිය වර්ගය මොකද්ද කියලා අහනවා. සබ්මරීනිය වර්ගය මොකද්ද? ටෝපිඩෝ වර්ගය මොකද්ද? මොකටද? සබ්මරීනිය වර්ගය නෙවෙයි අපි තුනේ අපි ගිලෙන මිනිස්සුන්ගේ වර්ගයවත් හෙව්වේ නෑ මේ බේරගනිද්දී. ඕනම මනුෂ්‍ය වර්ගයට ඇති ඕනම ජාතිකට ඇති මිනිස්සුන්ට අපි මැදිහත් වීම කර රට බවට පෙන්නුවා. ගිලෙන මිනිස්සුන්ගේ නැවෙන මිනිස්සුන්ගේ වර්ග ජාති හොයන්න තු මැදිහත් වෙච්ච රාජ්‍යයක් මේකද වෙනකොට. එතකොට මේ සබ්මරීනිය ටෝපිඩෝ වර්ගය හොයන්න මේ කියන්නේ මට තේරෙන්නේ නැහැ මේගොල්ලෝ මොකද්ද මේ කියන්නේ සහ මොකද්ද මේ කරන සෙල්ලම කියලා අඩුම තරමේ මේ ජාත්‍යන්තරව සංවේදී මේ වගේ කාරණයකදීවත් වගකීම් සහගත කටයුතු කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. සුබ නැගතට රට අනුරට කියාගෙන ආපු ජනාධිපති කෙනෙක් තමයි අපිට ඉන්නේ. ඔබට පවුලක් නැති වුණාට ගරු ජනාධිපතිතුමනි අපිට පවුලක් තියෙනවා. මේකේ පිස්සියක්. ඔබතුමාගේ තේමාව උනේ ඉකි ගසන හඬන කාන්තාවන්ට සිනාමුසු අනාගතය මාර්තු 8 වෙනිදා ඔබ ප්‍රසිද්ධියේ සඳහන් කරා. අපිට ඉතින් hina වෙන්න තමයි වෙන්නේ ඉකි ගසාගෙන. ඔබතුමා මාරයි නියමයි. ඔබතුමාගේ පොරොන්දු කෝටියයි කටින්. මගේ කවුසනතෝ පලයන් ගෑණිය අන්ද මෙතන වැදගත් මිනිසුන්ට වැදගත් විදිහට කතා කරන්න දන්නේ නැති කාලකන්ණි 70. අද නැගත් නැහැ. නැගතක් හදලත් නැහැ. අපේ සංස්කෘතියේ කාදමන රජයක් එයාලට තේරෙන්නේ නැද්දන්නේ. මේකේ තියෙන විශ්ව ශක්තිය. එහෙම නැත්නම් මේකේ තියෙන ලොවක් අපි දැස බලලා ලොවක් මමිත කරපු ජාතියක් අපි. ඒගොල්ලෝ පුදුමයටපත් වුණා. මොකද අපි එදාට සියලුම ශ්‍රී ලාංකික ජාතිය වන අපි එක නැගතකට එකට කිරිබත් කනවා. ඒක පුදුම රටක් මේක. එහෙම රටක් අපිට තිබ්බ. ලබ්බ තමයි. ඉතින් අපිට කතා කරන්න දෙයක් නැහැ. මොකද මෙච්චර මේ ඉතාමත් වටිනා කියන හෙළ සිරිත් විදිත් තිබිච්ච අපේ රට එතුමාට ඉතින් හුඬුවක් වුණානේ ඉතින්. අපේ රට හුඬුවක් කරපු ජනාධිපතිතුමාගේ. අපිට මේ නැගත් ගැන බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ ඇයි සංස්කෘතියක් තියෙනවද කියන එකත් අපිට ගැටලුවක්. බොය බලු කතාව නතර කරගනි. එහෙම නැත්නම් මංගලියට ආවොත් බවුල වෙනලා යටි මොකලොන් දානකම් ගොඩ ගන්න අන්න ඒක කරගනි. Mano Bukan, Madangma, Mano Setta, Manome. What's your reality and what is the mind? ස්කන්ධය ගලනවා පීඩනය පිට වෙන. එදා අපි බැලුවේ wrestling. අද අපි බලන්නේ kickboxing. එදා අපි හැමකන් දුන්නේ සැඩ සුළඟේ චිත්‍රපටියේ පෙම් කැකුලට. අද අපි බලන්නේ DJ මාස්ගේ පෙම් කැකුල. Politics වල new vibe එකට set වෙමු. Politics වල new vibe එකට set වෙමු. ස්මාර්ට් UMP එකට එකතු වෙමු. තරුණ අපි වෙනුවෙන් මේ වෙලාවේ අපේ පක්ෂ 나යකතුමා සින්දුවක් තෝරලා තියෙනවා. ඒ පොඩි සර්ප්‍රයිස් එකක්. මම ඉල්ලනවා අපේ ශබ්දපාලක මණ්ඩලයට මේ සින්දුව දාන්න කියලා. මේ සින්දුව අපේ පක්ෂ 나යකතුමා ගානේ අපේ තරුණයන්ට. බොහොම ස්තුතියි. Let's go. Action! Aduh, කොහොමද ඇක්ට් එක මේ? පාරයි නෙවෙයි. දැන් නම් ඇක්ට් එකක් නෙමෙයි වගේ බං. මාරයිනේ මල්ලි. ඒ ජාතිවාදය කියන වචන දෙක තේරුම නොදන්න පාලකයෙක් කියන රාජ්‍ය පාලකයෙක් කියන මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. මේක තමයි. මේක තමයි. බෞද්ධ කොටිය නැතුව කලවල සමරපුන්ගේ නිදහස. තොපිය දන ගස්සන්න ඕනේ අකෝ දන ගස්සන්න ඕනේ. මේ අසාධාරණ ඊට පස්සේ ප්‍රදේශයේ මන්ත්‍රීවරු දෙන්න අපි අනුර අපේ විරකවල් දාමකට ගමන් අපි යටත් වෙන්නේ නැහැ. ඒ යටත් කරන්නේ මේ බෞද්ධයක හඬ යටපත් කරන්න හදන්නේ. පූජා භූමිය ඔක්කොම සහිත ඉදමකට බුද්ධ ප්‍රතිමා වහන්සේනම දැන්පත් කරපු එක තමයි මේ ඇත්තටම මං ජනාධිපති නම් කළු මූද දිහා දාන්නේ මෙවුන් රැල්ලටවත් අපේ රටට එපා. අනවලේ අපි හාමුදුරුවෝ නැවත වතාවක් විමාන භාරයට පත් කිරීම සම්බන්ධයෙන් අපි ස්වාමීන් වහන්සේ දැනුවත් කරලා මේක මේ මහත් කනස්සල්ලට පත් වෙච්ච මුළු රටේම මිනිස්සු අනිම කනස්සල්ලෙන් ඉන්නේ හාමුදුරුවනේ.
මිටිය ගෙනත් දෙන්නද මූට දෙකක් දෙන්න. දැන් මේ නිරීක්ෂණය තමයි අප දෙන්නේ අපේ හාමුදුරුවෝ. මේක අප නොදෙන්නම අපේ හාමුදුරුවනේ නීතිය අනුව ව්‍යතිරේකයි. අප දෙන්නනේ නීතිය තියෙන්නේ. දැන් කිසිම හේතුවක් නැතුව. අපයක් නම් නෑ ලැබෙන්නේ. ඉරගෙදරම ඉන්නයි වෙන්නේ. ඇතුලේ බලන් කොට කසුන් එළියේ අඬනවා මල්. ඒලම් කියනවා නේද?